විනයෙන් සහ විශේෂයෙන් පරිපූර්ණ ජනමාධ්‍ය වේදීන් පිරිසක් රටට දායාද කිරීම කරමින් අප සූදානම් අලුත්ව පොතෙල් පහන් සූදානම්ට යන අද දවසේදී අපගේ ගෞරවනීය මට වගේම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජන විඥානය අරඹය ජනමාධ්‍ය මෙසහතුනලා ලියන්නට කියන්නට අසන්නට පුළුවන් පවතිනවා. ඒ පැනයට පිළිතුරක් සොයන්න තමයි මීට වසර 10කට පමණ ආරම්භ කළේ.
ඩිප්ලෝමා පාඨමාල මාධ්‍ය විෂය පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසට මේ විෂය වෘත්තිකයන් දායාද කිරීම යනුවෙන් මේ ඩිප්ලෝමා පාඨමාල මේ උත්සව සභාවේ පැමිණ සිටින ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය. සභාපති තුමන් නීසින් ගබ්ලි දාරතුමාට අද දවසේ මුඛ්‍ය දේශනය පවත්වනු ලබන කැලණි විශ්වවිද්‍යාලයේ ජල සංවේදන අධිනාංශයේ හිටපු අංශාධිපති අපේ මහාචාර්ය ආරියවර්ධන තුරුමැතිතුමන් ඒ තුරු සියලුම සම්භාවනීය මුත්තන්ගේ අවසරයි. අතරම පුවත්පත් මණ්ඩලයේ අපේ දැක්ම වන්නේ අපේ විෂන් එක වන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීම. ඒ වගේම අපේ ඒ සඳහා වන අපේ මෙහෙවර වන්නේ අපේ විෂන් එක වන්නේ ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක වළක්වමින් ශිෂ්ට සම්පන්න මාධ්‍ය කර්මාන්ත ගොඩනගන්න දායක වීම. ඉතින් ඒ වෙනුවෙන් අපේ මෙහෙවර ක්‍රියාත්මක කිරීම අරමුණු ගණනාවක් තියෙනවා. මම එක මේ ආකාරයට පොඩ්ඩක් පෙළගස්සන්නම්. ශ්‍රී ලංකාවේ පුවත්පත් නිදහස සුරක්ෂිත කිරීම, ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගැනීම වැළැක්වීම හා සම්මත උසස්ම වෘත්තීය තත්ත්වයකට අනුකූලව ශ්‍රී ලංකාවේ පුවත්පත්වල ස්වරූපය ආරක්ෂා කිරීම අපේ කාර්යමණක්. කරුණු පිළිබඳ සත්‍ය ප්‍රකාශ ප්‍රවෘත්ති ලෙස පුවත්පත්වල පළ කිරීමේ සහ කරුණු පිළිබඳ සත්‍ය ප්‍රකාශ පදනම් කරගත් අදහස් පුවත්පත්වල පළ කිරීමේ නිදහස සුරක්ෂිත කිරීම තවත් කාර්යමණක්. ඒ වගේම පුවත්පත් පත්‍ර කලාවේදීන් විසින් උසස් පත්‍ර කලාවේදීන්ගේ ආචාර ධර්ම පවත්වාගෙන ලැබීම ගැන වග බලා ගැනීම හා පුරවැසි අයිතිවාසිකම් හා වගකීම් යන කරුණු දෙක පිළිබඳ නිසි හැඟීමක් වඩාලීම තවත් අරුණා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි වැරදි යම් අදහසක් තියෙනවා. අපි වාසනය හා ප්‍රකාශන නිදහස කිව්වහම ඒක මාධ්‍යවේදීන්ට විතරක් අයිති දෙයක් කියලා නෑ. ඒක රටේ පුරවැසියන්ට අයිති දෙයක්. ඒ නිසා අපි හැම වෙලාවෙම රටක පුරවැසියන්ගේ ආචාර ධර්ම මාධ්‍යකරණය නිසා යම් ආචාර ධර්මයක් කඩ වෙනවා නම් ඒ තුලින් රටක පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් ඒ සෑම අවස්ථාවකම අපිට හැකි පමණින් අපි මැදිහත් වෙන්න අපේ විශේෂ පරාසය තුළ අපි කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මාධ්‍යවේදීන් පුහුණු කිරීම වෙනුවෙන් පාඨමාලා පැවැත්වීම, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා වැඩමුළු පැවැත්වීම, ආචාර ධර්ම කඩවීම සම්බන්ධයෙන් අපලට පැමිණිලි විභාග කිරීම මෙන්න මේ වගේ කටයුතු අපි කරමින් ඉන්නවා. ඉතින් අපි අර සාමාන්‍ය කෙනෙකුට තමයි එක පැත්තකින් මාධ්‍ය ආචාර ධර්ම කඩ වෙලා ඒ කඩවීම සම්බන්ධයෙන් පැමිණිලි විභාග කරනට වඩා මාධ්‍ය ආචාර ධර්ම කඩ නොකරන මාධ්‍ය ක්ෂේත්‍රයක්, මාධ්‍ය කර්මාන්තයක්, ප්‍රශස්ත මාධ්‍යකරණයක් වෙනුවෙන් අපි මාධ්‍ය පාඨමාලාව අපි පවත්වාගෙන යන්නේ. ඒ අනුව මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පාඨමාලාවේ අද ඩිප්ලෝමාධාරීන් හැටියට මෙතනින් 28 දෙනෙක් අද දැන් මේ ගේට්වේ විද්‍යාර්ථීන් හැටියට මේ දොරෙන් මේ ශාලාවට ප්‍රවිෂ්ඨ වෙලා මේ ශාලාවෙන් එළියට යන්නේ ඩිප්ලෝමාධාරීන් හැටියට. ඉතින් ඔවුන් අර කිව්වා වගේ කියන්නේ යම් විදියකට විශිෂ්ට මාධ්‍යකරණයට ආචාර ධර්ම රකින්න මාධ්‍යකරණයට කට අපි පුහුණු කරලා තියෙනවා. ඉතින් මේ කාර්යභාරයේදී පාඨමාලා සමායෝජක හැටියට දීර්ඝ කාලයක් තිස්සේම ආරම්භයේ සිටම මේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් අපි තුමන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. ඉතින් අද දවසේ මේ 24 දැන් අපි ඉදාන ධාතු කාලයක් තිස්සේ මේ පාඨමාලාවේ පාඨමාලා ඩිප්ලෝමාධාරීන් වෙලා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසිච්ච සෑහෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ විවිධ තරාතිරම් වල මේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හැටියට ඒ වගේම ප්‍රවෘත්ති සංස්කාරකවරුන්, කළමනාකරුවන්, නිවේදක නිවේදිකාවන් මෙන්න මේ ආකාරයට. ඉතින් උදාහරණයක් දැන් අපේ අද දවසේ මේ තියෙන ජීවමාන සාක්ෂියක් තමයි ගෞරවතුනි මේ වැඩසටහන මෙහෙවන අපේ දුමින්ද ලක්මාල්
කියන්නේ අපේ පාඨමාලාවේම කාලෙකට ඉස්සර ඩිප්ලෝමා ධාරී වෙච්ච මෙතනින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුරුවරකම් ලබාගත් කෙනෙක් ඔබවද සියත නාලිකාවේ සහකාර ප්‍රවෘත්ති කළමනාකරු වශයෙන් සේවය කරනවා. ඉතින් මේක ගෞරවනීය අවස්ථාවක්. ඉතින් මේ ගෞරවනීය අවස්ථාවේ වඩාත් ගෞරවනීය අවස්ථාවක් බවට පත් කර ගැනීම සඳහා ඔබ සැම පිළිගන්න මම නැවත වතාවක් උතන සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යකරු වෛද්‍යනාථ ජයසේනතුමන් ඒ වගේම අමාත්‍යාංශ අතිරේකම් එන්.ඒ.කේ.එල්. ජනාධිපතිතුමන් රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමාගේ එන්නේ නැහැ කිව්වත් අවශ්‍ය කටයුතු නිසා එතුමා අපිට සෑහෙන සහයෝගයක් ලබා දෙනවා මේ කටයුත්තට. එතුමා මතක් කරන්න අවශ්‍යයි. අපේ පුවත්පත් මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සහභාගී වෙන ආචාර්ය අනුෂ්කා කහන්දගමගේ ඒ වගේම අපේ හිටපු පුවත්පත් මණ්ඩල සභාපති ජනාධිපති නීතිතුංග අපිරිදායතුමා සංවිධාන අධ්‍යනාංශ නියෝජනය කරමින් කරනවා ඉන්න අපේ සේනානි හරිචන්ද්‍ර මහත්මයා පොලිස් විද්‍යාලයේ මම ගෞරවයෙන් පිළිගන්නවා. එතුමාට ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජන සංවිධාන අධ්‍යනාංශ නියෝජනය කරමින් අපේ සම්ප්‍රදායික දෙවිටින්ට හමු වෙන උදදාස ගලපත්තියන්ටමත් තියෙනවා. තාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඊට පස්සේ අපේ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල විශේෂයෙන්ම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණ ලේකම්වරු සම්බන්ධීකරණ නිලධාරී මේ සියලු දෙනා අපිට සහයෝගය දෙනවා. ඒ සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ මුඛ්‍ය දේශනය පවත්වන්නේ සමාන්ත මහාචාර්ය කැලණි විශ්වවිද්‍යාලයේ පුණ්‍යසාරි දිනාසන් සම්පති මහාචාර්ය ආරත් නැතුගම් එතුමන් මාධ්‍ය අධ්‍යාපනයේ තියෙන වැදගත්කම සංවේදන සියලු තියෙන අභියෝග සහ මාධ්‍ය අධ්‍යයනයේ තියෙන වැදගත්කම ගැන හරවත් දේශනා කරන්න ඇති අපි එතුමාව තමයි ගෞරවයෙන් පිළිගන්නවා. ඊට පස්සේ අද අප කෙරෙහි විශ්වාසය තියලා පුරා අවුරුද්දක් පුරා මේ පාඨමාලාවට සම්බන්ධ වෙමින් තමන් ගුරුවරුකම් ලබා දුන්නු පාඨමාලාවේ සම්ප්‍රදායෙහි හැටියට රුවන්තරසිංහ මහත්මයාට පේනවා අපේ ප්‍රවීණ මාධ්‍යවේදියා කාටුන් ශිල්පියා. ඒ වගේම තව කීප දෙනෙක් ඉන්නවා. ඒ වගේම අපි ආරාධනා පිළිගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා දිවෙන පුවත්පතේ කාතුතුමා ප්‍රදීප් දසනායකතුමා. ඒ වගේ නම් වශයෙන් මට කියන්න උනත් අපි විරෝසත් ඒ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. අවසාන වශයෙන් මේ පාඨමාලාවේ අද මේකේ ඩිප්ලෝමා ධාරීන් බවට පත් වෙන මේ පාඨමාලාවේ පළ නෙලාගත්ත ඔබ අප කෙරෙහි සාතිරින් මේ කාණ්ඩ මේ පාඨමාලා ආයතනය මෙතුමනි මේ අපේ 10 වෙනි කණ්ඩායම එතකොට 11 වෙනි කණ්ඩායමේ අධ්‍යයන කටයුතු මේ විදිහමාර වෙමින් පවතිනවා අවසාන අධ්‍යයනයේදී. ඉතින් ඔබතුමන් සමග පැමිණි මේ ශිෂ්‍යයාගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවෙන්. ඒ වගේම පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස්තුමා ඇතුළු අපේ කාර්ය මණ්ඩලයක් තියෙනවා විදිහට මේ කටයුත්තට දායකත්වය දක්වන. ඉතින් ඒගොල්ලෝ පිළිගනිමින් අද දවස සාර්ථක කරගන්න ඔබ සමගයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලමින් මගේ වචන සභාවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි. අද දවසේ සංනිවේදන නව ප්‍රවණතා හමුවේ මාධ්‍ය මාධ්‍යකමනේ නම් වශයෙන් කියන්නේ ඔබේ යෙදුම අද මම හිතන්නේ ලෝකයේ ඊටාම විවාදාත්මක යෙදුම සංනිවේදනය හෝ වේවා මාධ්‍ය හෝ වේවා පැරණි නිර්වචනයන්ගෙන් පැහැදිලි කරගන්න බැහැ. පැරණි ඉගැන්නුම් කරටම ප්‍රමාණවත් වන්නේ නැහැ නූතන සංනිවේදන අධ්‍යයන සඳහා. විශේෂයෙන් අප දන්නවා පන්තිකාමර ඉගැන්නුම් ක්‍රමය කියන එක සංනිවේදන අධ්‍යයනයේදී ප්‍රතික්ෂේප වෙච්ච දෙයක්. දේශන පැවරුම් වැනි දේවල්. ඒ නිසා ප්‍රවණතා ගොඩාක් තිබෙනවා. සංනිවේදන ශාස්ත්‍රයේ
ප්‍රවණතාවන් ගොඩාක් තිබෙනවා. ඒක මේක ලියා ගන්නත් තරමක් අපහසුයි. මොකද සම්මත පාඨමාලාවල මෙම ලියා ගැනීම සිද්ධ වන්නේ නැහැ. ඒ වගේම සාමුදායික සාකච්ඡා ලිපි ලේඛනවල ඒ නියුතනත්වයේ තියෙන ගැඹුර ස්පර්ශ කරන්නට උනන්දු වන්නේ නැහැ. මාධ්‍යවේදියා කියන යෙදුම එයත් අද ප්‍රතික්ෂේප වෙච්ච යෙදුමක්. හැම පුරවැසියෙක්ම මාධ්‍යවේදී. සිටිසන් ජර්නලිසම් තිබෙනවා. ඒක ඕනෙකට ජනමාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. හැම වචනයක්ම ප්‍රශ්නකාරී. මොකක්ද ජනමාධ්‍ය කියන්නේ? මාධ්‍ය කියන්නේ මොකක්ද? මේ හැම එකම අපට ලියා ගන්න, බේර ගන්න කාරණා ගොඩාක් තිබෙනවා. මම අදහස් දක්වන ලිපිය ඔබ අතර පත්වලා ඇති. අපි ජීවත් වෙන්නේ එක්තරා විදිහක අතිශය සංකීර්ණ මානසික ව්‍යාධීන් ගොඩකට අපව තල්ලු කරපු මාධ්‍ය ලෝකයක. මේක වෛද්‍ය විද්‍යාවටත් හසු නොවුණු තරමේ පරිසරයකින් යුක්තයි. සමහර අපි හැමෝම මේ මොහොතේ මාධ්‍ය නිසා රෝගී තත්ත්වයක ඉන්නවා ඇති. සාමාන්‍යයෙන් අපේ සභාපතිතුමා මගේ හිතවත් මට ආමතුණා එතුමාගේ නම කියන්නේ. ඔව්. විශේෂයෙන් අපේ හැම පුද්ගලයෙකුගේම මනස අප හිතනවා ඒ අපේ කියලා. අප හිතන දේ තමයි අප මාධ්‍ය ඉදිරියේ කරන්නේ. මාධ්‍ය ඉදිරියේ බලන්නේ නැහැ. අපට බලන්න හිතන්න සීමාවක් හදලා දීලා තියෙනවා මාධ්‍ය විසින්. ඇල්ගොරිතම් කියන යෙදුමින් කතා කරන දේ තමයි අපේ හිතන සීමාව පටු කරලා ඒ මාධ්‍ය විසින් ඕන කරන කාරණා ගණනාවක් හඳුනාගෙන ඒ අපේ රුචියට සම්බන්ධ කරලා ඒ නැවත ග්‍රාහකයා වෙත ලබා දීම තමයි කරන්නේ. ඔබ Facebook එකේ ඉන්නකොට සිද්ධ වෙන එක. හිතනවා මම අලුත් දෙයක් කියවනවා කියලා. නෑ, ඔබේ සීමාව විතර උඩයි. අලුත් දෙයක් කියවීමට යන්න හදන සීමාවන් නැවත පටු කරනවා. යන්න දෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් ඔබ කැමති ගීත අහන්න. මේ ගීත කියවම නිරන්තර ගීත ඔබ කැමති සීමාවක් ඇතුළේ ඔබට ලබලා දෙනවා. ඒ වගේම තමයි නැසි ඉතින් හොඳ නෑ වගේ. හිතන සීමාව අඩු කරලා දීර්ඝ කාලීනව හිතන්න පුළුවන් හැකියාව මුළුමනින්ම මකා දමනවා. ඉතින් මේ ක්‍රියාවලිය අපි තේරුම් ගත්තේ නැත්නම් කවදාකවත් මාධ්‍ය පරිසරයක යහතින් ජීවත් වෙන්න බෑ. ප්‍රවෘත්ති කියන්නේ ගොඩනැගීම. එය එකිනෙකාට අවශ්‍ය ආකාරයෙන් හදන්නා වූ ක්‍රියාදාමයක්. නිෂ්පාදන කාර්යයක්. ඒවා කිසිසේත්ම මහජනයාගේ පොදු ජනයාගේ අභිරුචීන් වලට යහපත් ආකාරයෙන් උදව් කිරීමට මහජන
ඥාන සම්බන්ධතාවය ව්‍යාප්ත කිරීමට ඇතිවන දේවල් නොවේ. පත්තරයක් අද දවසේ නොබලා ඉන්න පුළුවන්. නොබලුවා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද හේතුව දියුණු ලෝකයේ පත්තරත් එක්කලා ගත්තාම අපේ පත්තරවල කිසිදු දෙයක් නැහැ. මිනිස්සුගේ ජීවිතයට වටිනා දේවල් නැහැ. ඊළඟට සංවර්ධනය ගැන, ඊළඟට වෙනත් මානව උමනාවන් ගැන එහෙම වෙන්නේ නැහැ. දේතා විසා මිත්‍යාවක්, බොරුවක් අපි දිනපතා රකින්න. ගෞරව කරමින් රකින්න. මෙන්න මේ ස්වභාවය තේරුම් ගැනීම එක්තරා විදිහක පැරණි මාධ්‍ය අධ්‍යයනයෙන් කරන්න බැරි දෙයක්. ඔය න්‍යාය හදාරීමෙන් සාක්ෂරතාවයේ පවා පැරණි සාක්ෂරතාවය මත ඉදිරියට යන්නේ නැහැ. මොකද ඩිජිටල් තාක්ෂණය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ මූලික සමාජ සාක්ෂරතාවය නැත්නම් පුරවැසියෙක් අනාථ වූ පුරවැසියෙක් බවට පත් වෙනවා. අද වැදගත් වෙන්නේ ඇල්ගොරිතම් සාක්ෂරතාවය කොහොමද වටහා ගන්නේ කියන එක. සමාගම් ගණනාවක් උබේ අපේ මනස පැහැරගෙන අපව දිනපතා එකම තැන තියාගෙන ඉන්නවා. Facebook වේවා එවැනි සමාජ මාධ්‍යත් එක්කලා නිරන්තරව ඉන්නවා නම් ඔබට මේ ඔබට දැනෙනවත් ඇති. නොදැනෙනවත් ඇති. ඒකට කියන්නේ පෙරණ ෆිල්ටර් බබල්ස් බුබුලු අප විසින්ම පෙරා ගන්නාලද දෙවන්ත බුබුලු ඇස්තේ අපි දයිනක ඉන්නවා. ඒවා වහා පුපුරා යනවා. අය බුබුලක් තව මොහොතකින් එනවා. ඒ ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයක උත්තේජනයක් ගෙන දෙන යම් ආකාරයක සංනිවේදන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ තේරුම් ගැනීම සඳහා නව අධ්‍යයන විෂයන් වර්ධනය වෙලා තිබෙනවා. සකස් වෙමින් තියෙනවා. ඒ නිසාම සම්මත මාධ්‍ය අධ්‍යයනය ප්‍රමාණවත් වන්නේ නැහැ පුද්ගලයා තුළ එම දැනුවත් භාවය ඇති කරන්න. අපේ පරිභෝජනය වෙනස් වෙලා, අපේ හිතන හැටි වෙනස් වෙලා, ඒ වෙනස් වෙලා කියන එකේ බරපතලකම කෙතෙක්ද කියනවා නම් අද ප්‍රශ්න කරනවා මේ මාධ්‍යයේ ඇලී ගලී ඉන්න තාරුණ්‍යය. මේ අතරේ හියුමන් කියන යෙදුම යොදන්න පුළුවන් කමක් තිබෙනවාද කියන ප්‍රශ්නය අහනවා. ඇතැම් විශේෂඥයෝ අපි හියුමන්ද කියන ප්‍රශ්නය අහනවා. මොකද ඒ තරමට මානව ගුණාංග අපෙන් ඈත් වෙලා. හරි. එතකොට අපි එක විදිහකට ඉන්නේ අන්ධකාරයේ. මේ සියල්ල අතපත ගාමින් දන්නා බව හඟවමින් ජාල නොදන්නා ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි අපි ඉන්නේ දන්නවා වගේ. මම ප්‍රමුඛ මේ ඉන්න මාධ්‍යවේදී හැමෝම නොදන්නා තරම සහ අපෙන් සංගවන තරම අප දන්නේ නැහැ. ඇල්ගොරිතම් කියන සංකල්පයේ ඇතුලේ තියෙන්නේ ඒ දේ. අප දන්න දේට වඩා අපට අවශ්‍ය සංගවන දේ වැඩි.
ඒ නිසා මාධ්‍ය තවදුරටත් අර පුවත්පත් කලාව කියන අර්ථයෙන් රූපවාහිනී අධ්‍යයනය කියන අර්ථයෙන් වටහා ගන්න බෑ. විශේෂයෙන් අපේ පරම්පරාවට වටහා ගන්න බැරි තරමට ඒ සංකීර්ණ වෙලා තියෙනවා. ඒක පිළිගන්නවා. දැන් අපිට උගන්වන්නත් බෑ හරියට ගත්තොත්. මේ ප්‍රවණතාවයෙන් තමයි අපි තේරුම් ගන්න ඕනේ. උගන්වන්න බෑ කියන එකේ අර්ථය සමාජයේ ඉල්ලන්නේ තාක්ෂණික පුරවැසි. ඩිජිටල් මාධ්‍ය කරුවෙක් සමාජයේ ඉල්ලන්නේ. අනේ ඒ තැන පෝෂණය කරන්න ඒ තැන හදන්න වෙනත්ම ගුරුවරයෙක් ඕනේ. ඒකයි මම කිව්වේ පන්ති කාමරේ ඉගෙනුම් ක්‍රමය ඇතුලේ දේශනය කියන එක ප්‍රතික්ෂේප වෙනවා ඩිජිටල් ජනමාධ්‍ය කලාවත් එක්කලා මාධ්‍ය කලාවත් එක්කලා. අනිත් මුඛ්‍ය ප්‍රවණතාවය තමයි කෘත්‍රිම බුද්ධිය කියන එක. අපේ පුරවැසි භාවයට ඉහළින් ඔහු හිතනවා අපිට හිතන්න ඕනේ කී මාන විශාල ගණනාවක් ගෙනත් දෙනවා. කෘත්‍රිම බුද්ධිය ඇතුලේ උගා බුද්ධිමතුන්ට පවතින්න පුළුවන්. බොහෝ මාධ්‍යවේදීන්ට පවතින්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. නමුත් මේ කෘත්‍රිම බුද්ධිය කියන කාද ජනමාධ්‍යවේදී විශේෂපතේ ප්‍රධාන ධාරාව. ඒක අතහැරලා මාධ්‍ය තේරුම් ගන්න බෑ. අදටම මාධ්‍ය කියලා කියන්නේ නාලිකා නෙවෙයි. සම්මත ගන්නේ. ජාල තාක්ෂණයක් තිබෙන්නේ. එකෙකුගෙන් අනේකාට නෙවෙයි. එකෙකුගෙන් සමූහයකට නෙවෙයි. කොළමින් කතා කරයි. කොළමින් නඩකම නෙවෙයි අද. ජාලගත වුණාම බහුවිධ ආකාරයන්ගෙන් ලෝකේ පුරාවට ඒ ගමන් කරනවා. ඒ නිසා මේ ඉම්කර යන්නේ නැතුව මේ ඉමුවන් හොයාගන්නේ නැතුව ලංකාව ඇතුලේ මාධ්‍ය කලාව හුදකලා විෂයක් විදිහට කතා කිරීම වැරදි. අද මාධ්‍යවේදියෙක් ඉංජිනේරියෙක් වෛද්‍ය වෘත්තිකයෙක් තරම් වටිනවා. හරියට විෂය දන්නවා නම් උඩ ලෝකේ යන්න පුළුවන් ඕනම තැනක. එහෙම වෘත්තීන් තියෙනවා. එහෙම වෘත්තීන් වලට අපේ ලංකාවේ හදන ශිෂ්‍යාව යොමු කරන්න ඕන. ලංකාවේ ඉදිරි මාධ්‍ය වලට ජනමාධ්‍ය කරුවෙක් හදන එක නෙවෙයි. ලෝකයට කොහොමද යවන්නේ? අනේ අභියෝගය තිබෙනවා. ඒ වගේම අපි දන්නවා මේ කෘත්‍රිම බුද්ධිය ඇතුලේ යථාර්ථය වෙනස් වෙනවා. මේ අතත්‍ය යථාර්ථය, අවදිත යථාර්ථය AR VR විදියට අපි නිෂ්පාදනය කරනවා. දැන් මේ කවුද දන්නේ? මට නිවුස් එකක් ලියන්න පුළුවන්. මට ප්‍රවෘත්තියක් ලියන්න පුළුවන්. මට ප්‍රවෘත්තියක් කියන්න පුළුවන්. ඉපමණට නෙවෙයි තියෙන මාධ්‍යවේදියාගේ වෘත්තියේ ගැඹුර. කොහොමද මේ පරිගණක තාක්ෂණය විසින් උත්පාදනය කරනු ලබන අන්තර්ගතයක් හුවමාරු කරගන්නේ, තේරුම් ගන්නේ, ඒවා ඇසුරු කරන්නේ. මෙතන තමයි ජනමාධ්‍යවේදියා, නූතන ජනමාධ්‍යවේදියා ඉන්නේ. ඔහුට පුළුවන්ද ලෝකයේ තියෙන නව දැනුමත් එක්කලා පරිගණකය තුල පරිශීලකයා විසින් ජනනය කරන අන්තර්ගතයන් සමාජයේ වැඩදායක ස්තරයකට ගේන්න.
හොඳ මාධ්‍යවේදියෙක් කියලා කියන්නේ අපි මේ අධ්‍යයනය තියෙන ජීවිතේ මේ දීර්ඝකාලීනව හොඳ මාධ්‍යවේදියෙක් කියලා කියන්නේ අනුන් කියන ඕනම දෙයක් ගිහිල්ලා තමන්ගේ පත්‍රයේ තමන්ගේ මාධ්‍ය කියවන එක වාර්තා කරගෙන නෙවෙයි. ඒකයි මෝඩ වැඩ. ඒ තමන්ගේ ජීවිතයක් නැහැ කියලා පෙන්වන කාර්යයක්. තමන්ට වෘත්තියක් නැහැ කියලා පෙන්වන කාර්යයක්. අපි ඒගොල්ලන් මෙතෙන්ට දාලා තියෙන්නේ. අපේ ඉගැන්වුම් ක්‍රමයේ විසින් මොහොම මෙතෙන්ට දාලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉගෙන ගැනීමට උන්ට අවස්ථාවක් නොදීම විසින් තමයි උන්ට තැන ලබලා දීලා තියෙන්නේ. දැන් මේක සංකීර්ණ පරිසරයක තියෙන දෙයක්. මේක අල්ලගන්න පුළුවන් කියලා හිතන්න එපා. පාසල් හැර ගියාම මාධ්‍ය කලාව අල්ලගන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒ සම්මත ආකාරය වෙනස් කරන්න ඕන අපි මාධ්‍ය අධ්‍යාපනයේ. ගාකලාවුනේ පාසලෙදි නික්ම යනවා ඊට පස්සේ පත්තරයකට යනවා. මේ අපහාසයේ උපහාසයේ කියන එක නෙමෙයි. වෘත්තියක් විදිහට එහෙම තමයි වෙන්නේ. හැබැයි ඉතින් එහාට යාට අධ්‍යාපනයක් නැහැ. ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වෙනවා. හැබැයි එයාට අධ්‍යාපනයක් නැහැ. එයා ඉගෙන ගන්න නැහැ. ලෝකේ දිනුනට වල සංසන්දනය කරන්නේ එහෙම නැහැ. එයාට ඉගෙන ගැනීමේ ආශාව ඇති කරනවා. ඉගෙන ගැනීමට අවස්ථාව තියෙනවා. උඩ ගමනක් තිබෙනවා. ගමනක් යන කෙනෙකුට තමයි සමාජයක යහකාරයන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේවා අපි මාධ්‍ය අධ්‍යාපනයේදී සම්පූර්ණ කරගන්න හිතන්න ඕන. අනිත් අතින් අද වෙනකොට මේ සුත්‍ර කීර්තිමත් පුද්ගලයන් කුඩා කීර්තිමත් පුද්ගලයන් ඔය YouTube වගේ මාධ්‍ය තුල ඉන්නවා. හරි ජනප්‍රියයි. ඒගොල්ලෝ තමයි දේශනා කරන්නේ. ඒගොල්ලෝ තමයි ලංකාවේ සමස්ත දේශපාලන විග්‍රහ කරන්නේ. අද උදේට ඔය අවසර වුණ කරන ප්‍රවෘත්තිය ගෙනත් දෙන්නේ. හදලා දෙන්නේ. ඒගොල්ලන්ට ඕන විදිහට ඒ බොරුව නේ උත්පාදනය කරනවා. ඒකට වටිනාකමක් දෙනවා. දීලා විශාල මුදල් උපයාගෙන මුත් කරනවා. ඒක නරක නැහැ. නුත් සමාජයට වෙන අවැඩ බරපතලයි. අපි සමහර රටවල් අපි දකිනවා කවදාකවත් එවැනි ප්‍රවෘත්ති නැහැ. ඔය පිස්සු YouTube කාරෝ නැහැ. මගේ සරුවාචාර්යතුමන් කියනවා. ඒගොල්ලෝ හරි වියත් රටේ ජාතික සංවර්ධන වුණාන් වෙනුවෙන් අලුත් සංකතන ගේනවා. මිනිසුන් හිනස්සවන, මිනිසුන් මෝඩයන් අන්ධවන, එසේ අන්ධවමින් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න දේ මාධ්‍ය කලාවක් නෙවෙයි. ඒවා අපි තරයේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ. බොරු න්‍යායික දේවල් ළමයින්ගේ ඔළුවට දාන්න නැතුව. න්‍යාය ඕනේ පරේක්ෂකයින්ට. ඒක විවිධ තැන්වල විශ්වවිද්‍යාල මට්ටමේ තියෙන්න පුළුවන්. මා කියන්නේ පාසල් අධ්‍යාපනය තුළ විශේෂයෙන් ළමයාව අලුත් චරිතයක්. මොකද ළමයාගේ මනස තේරුම් ගැනීම අපහසු දෙයක්. ඔවුන් මාධ්‍ය දැනුම සහිතව ඉන්නේ. එහෙම නැත්නම් මේ පරිගණක දැනුම සහිතව ඉන්නේ. ඔවුන්ට මාධ්‍ය ලෝකයේ කියා දෙන එක පහසු නැහැ. ඒ නිසා ගුරුවරයා මාධ්‍ය ගුරුවරයා තවදුරටත් ගුරුවරයෙක් නෙවෙයි. ඔහු සහායකයෙක් විය හැකි. ඔහු උපදේශකයෙක් විය හැකි. ඔහු මඟ පෙන්වන්නෙක් විය හැකි. ඔහු උගන්වන්නේ වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි අහන්න ඕන. එතන මේ භූමිකාවන් සියල්ල අද ඛණ්ඩණය වෙමින් යනවා. කැඩිලා බිඳලා ගිහිල්ලා තියෙන්නේ.
මෙන්න මේ කැඩීම තේරුම් ගැනීමම තමයි මාධ්‍ය ලෝකයට අත්‍යවශ්‍ය වෙන දේ. ඒ කියන්නේ සංනිවේදනයේ ස්වභාවයන් කැඩී බිඳී තිබෙන හැටි. ප්‍රවෘත්ති හා සම්බන්ධයෙන් අද අතිශය සංකීර්ණයි ප්‍රවෘත්ති කියන දේ. මේ මාධ්‍යවල තොරතුරු අක්‍රමිකතාවය බහුලව දකින්න ලැබෙනවා. ඒ අතර අසත්‍ය තොරතුරු වලට විශාල ප්‍රමුඛ තැනක් ලැබෙනවා. ඇත්ත සහ බොරුව අතර අද තියෙන පරතරය ඉතාම අඩුයි. අපි තරුණ කාලේ බොරුවක් කිව්වොත් ඒක හරි අමාරුයි හිතට. ඇත්ත බොරුව මේ තිබුණොත් ඇත්ත හරි දෙක හරි වෙනස් කියලා අපි දන්නවා. දැනෙනවා. දැන් ප්‍රවෘත්ති වල කොච්චර බොරු තිබුණත් අසත්‍ය වුණත් අර ඇත්ත සහ බොරුව අතර තියෙන පරතරය ශූන්‍යයි. එවැනි සමාජ කොහොමද දියුණු සමාජ බවට පත් වෙන්නේ? ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ වගේම තමයි තොරතුරු අධිභාරයක් තියෙනවා. ඕවර්ලෝඩ්. මේ උදේට හවාට පිළිලා ප්‍රවෘත්ති අතහැරලා ඉන්නකොට මම මාධ්‍යයේ Facebook එකෙන් එනවා ඒ තියෙන දේවල්. ඉතින් උතුරායන ප්‍රවෘත්ති කුමටද? ඒ වගේ රටට වන්නේ කුමක්ද? මේ අපි හැමෝම පෞද්ගලිකව අහන්න ඕන සංශෝධනය වන්නේ වෙනස් වන්නේ එසේ ඇසීම. ඒ වගේම තමයි අපි හිතාමතා අනිෂ්ට තොරතුරු ඉදිරිපත් කරනවා. disinformation. වෛරය එහෙම නැත්නම් තරහ අපේ දේශපාලනය තුළ සිද්ධ වන්නේ මේකට. එකිනෙකාගේ තියෙන පෞද්ගලික වමනාවන්, පාක්ෂික වමනාවන් උන් බේරගන්නේ ප්‍රවෘත්ති හරහා. ප්‍රවෘත්ති කියන්නේ කුමක්ද කියන එක එහෙම වුණාම හොයාගන්න බැරුව යනවා. ප්‍රවෘත්ති යන කුමක්ද? අපි උගා ප්‍රවෘත්ති අපිට වැඩක් නැහැ. ඒ නිසා මේ ප්‍රවෘත්ති ඉදිරි සමාජයට ඉතිරි කරන විචාරාත්මක සාක්ෂරතාවයේ කුමක්ද? එහෙම දෙයක් නැහැ. අද ප්‍රවෘත්ති අදින් ඉවරයි, හෙට ප්‍රවෘත්ති ටික ඉවරයි. ඒ වගේ අපි යනවා. ගියාට ඒ ප්‍රවෘත්ති වල තියෙන ඵලදායීතාවය රටේ කොතනකවත් ඉතුරු වෙන්නේ නැහැ. මම කියන්නේ ප්‍රවෘත්ති කියන්නේ වගකීම. බෞද්ධ කාලේ විදේශී ගත කරනකොට අපිට පේනවා උන්ගේ රටේ තියෙන වමනාවන් ශක්තිමත් කිරීම සඳහා තමයි ප්‍රවෘත්ති කියන භාවිත කරන්නේ. පක්ෂයේ ගැලවුමට, තමන්ගේ ගැලවුමට, පිටුව පුරව ගන්න, ආකර්ෂණයක් ඇති කරගන්න, එහෙම අරමුණු වලට වුන් ගමන් කරන්නේ නැහැ. අපි හැම වෙන්න ඕනේ අමාරුවෙන් හරි. ඒ සඳහා තමයි මාධ්‍ය අධ්‍යාපනය වැදගත් වෙන්නේ. මගේ ලිපිය කියවන්න ඒකේ යම් කාරණා ඔබට හිතන්න තිබෙවි. මාධ්‍ය අධ්‍යාපනයේ වැදගත්කම තමයි මාධ්‍ය අධ්‍යාපනය කියන එක හැම පුරවැසියෙකුටම අවශ්‍ය දෙයක් කියන එක තේරුම් ගැනීම තමයි පළවෙනි කාරණය. මේක මේ මාධ්‍ය හදාරන අයට විශේෂ දෙයක් නෙවෙයි. හැම පුරවැසියෙකුටම අවශ්‍යයි. මොකද හැම පුරවැසියෙක්ම මාධ්‍ය කරුවෙක් ලියනවා, Facebook එකේ ලියනවා. තමගේ
අන්තර්ගතය හදලා අන්තර්ජාලයට මුදා හරිනවා. එසේ මුදා හරිනකොට ඔහුට හෝ ඇයට තියෙන සමාජ වගකීම කුමක්ද කියන එක හිතන්නේ නැත්නම් හිතෙන්නේ නැත්නම් මම හිතන්නේ එතන පුරවැසි භාවයේ ප්‍රශ්නයක් එනවා. මේ අපි හැමෝම පුරවැසියන් විදිහට රට ගැන හිතන්න, සත්‍යතාවය ගැන හිතන්න, යථාර්ථය ගැන හිතන්න අනුක්‍රමයෙන් ටික ටික කිට්ටු කරන්න ඕන. අපි එකෙන් ඈත් වෙලා ඉන්නේ. අපිට යථාර්ථය පේන්නේ නැහැ. ඉන්ද්‍රජාලික යථාර්ථයක් තියෙනවා මාධ්‍යයේ හැන්දෑවට. ටෙලිනාට්‍ය ලෝකයේ ඇතුලේ. වෙනස් සංදර්ශන ලෝකයේ ඇතුලේ. සෙලිබ්‍රිටි මානසිකත්වයක් තියෙන සමාජයේ. ඒ නිසා මාධ්‍ය අධ්‍යාපනය ඉතාම අවශ්‍යයි. මාධ්‍ය අධ්‍යාපනයේ එක විෂය කොටසක් තියෙනවා සංනිවේදන කුසලතා කියලා. සදාත්ම ඉස්ලාම කතා කරා. මාධ්‍ය කුසල සංනිවේදන කුසලතා කියන එක සමහර විශ්වවිද්‍යාලවල ලංකාවේ තියෙනවා. සියලුම අයට උගන්වනවා. සියලුම අයට අදාළයි. මාධ්‍ය සාක්ෂරතාවය කියන එක සියලුම අයට අදාළයි. ගෙදර ඉන්න අම්මටත් අදාළයි. බණ අහන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපි අහන්න ඕනේ. ඒ වගේ තවත් දේවල් බලන්නේ කරන්නේ ඇයි කියන්නේ. ඒ නිසා මාධ්‍ය අධ්‍යාපනය හා සම්බන්ධ විශාල සංකතනයක් ලෝකේ තියෙනවා, විවාදයකුත් තියෙනවා. කොහොමද මේකට අපි එළඹෙන්නේ? අපි ඒක සමත්ද? සමතුන් කොතෙක් සිටීද? අපි අතොත් එහෙම ලංකාවේ පාසල්වල මාධ්‍ය අධ්‍යාපනය කරන ගුරුවරු ඉන්නවා. මගේ අතකින් උගාක් අය සංනිවේදනය කරලා නැහැ. එහෙම ඕන විෂයක් කරන කෙනෙකුට සංනිවේදනය උගන්වන්න පුළුවන් කියන අදහස ලාංකීය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මේ සමාජයේ තියෙනවා. ඕන කෙනෙකුට කලාකරුවෙක් වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට එහෙම ඒ කියන්නේ කිසිදු දෙයක් නැතුව කිසිදු විශ්වීය උරා ගැනීමක් නැතුව අතිශය ජනප්‍රිය පුරවැසියෙක් වෙන්න පුළුවන් කියන අදහස තියෙනවා. මෙන්න මේ අතිශය සංකීර්ණ වූ අතිශය විභේදනය වූ සමාජය ඇතුලේ මාධ්‍ය තේරුම් බේරුම් කරගන්න විශාල සහායක් නූතන පරම්පරාවට දෙන්න ඕනේ. මොකක්ද මේ ප්‍රවෘත්තිය? ඇයි එහෙම ලියලා තියෙන්නේ? කවුද ඒක ලියුවේ? ඒ පිටිපස්සෙන් තියෙන බලවේගය කුමක්ද? එය මතු කරන්නා වූ දෘෂ්ටිවාදය මොකක්ද? මෙන්න මේව පුංචියට කඩලා සාකච්ඡා කරන්න විද්‍යාර්ථයන්ට දෙන්න ඕනේ. එසේ දීම සඳහා අධ්‍යාපනික ශික්ෂණයක් අවශ්‍යයි. ඒ ශික්ෂණය දීම මාධ්‍ය අධ්‍යාපනයේ මූලික අරමුණ වෙනවා. ඉතින් අපි ඉදී අහන්න ඕන ප්‍රශ්න කීපයක් තිබෙනවා. පළවෙනි එක තමයි මේ මාධ්‍ය සහ අධ්‍යාපනය අතර තියෙන පරතරය අප අඩු කරගන්නේ කෙසේද? විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයක් රටේ මාධ්‍යවල තියෙන තව දැනුමක්, තව භාවිතාව. මේ දෙක අතර තියෙන පරතරය කොහොමද අඩු කරගන්නේ? ඒ සඳහා යම් උත්සාහයන් අවශ්‍යයි. උදේ දේශන වලින් ඔබට මේ විෂය මාලා සකස් වෙනවා නම් එම විෂය මාලා සඳහා ගුරුවරු සකස් කරන්නේ කෙසේද? අවසන් කාලේ
මුල් අමාමිය අධ්‍යාපන වැඩසටහන් වලට මාධ්‍ය සාක්ෂරතාවය බද්ධ කළ යුතුද නැද්ද කියලා. ළමයාට මේක කොහොමද අපි කියන්නේ? ඉතින් මම කතා කරේ තාම කුඩා වෙලාවකින් අසු කරගන්න බැරි කාරණා ගොඩාක් තියෙන මාතෘකාවක ඉතා කුඩා කොටස් කිහිපයක් සිතුවන්ත වෙනවා මට ආරාධනා කිරීම ගැන සභාපතිතුමන් විජයබණ්ඩාර මහත්මයා ඒ වගේම අනිකුත් ඒ සඳහා සහාය දක්වපු සියලුම දෙනාට සිතුවන්ත වෙනවා මම හිතනවා ඉනිදු සුනිල් ඇමතුමාට අද තමයි ඇමතිවරේ කුණා රොසිතේකේ සුභාසිංසනේ යකමෙ මොයේ කතාවනේ මාගම ස්තුතියි. වන්දත් මණ්ඩලයේ වෙනුවෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය ආරාධනා කර සිටිනවා සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා. සුනන්ද මහේන්ද්‍ර අපි ගුරුතුමාණනි ඒ වගේම ප්‍රවෘත්ති සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය කරු නාගවෛද්‍ය නානේන්ද්‍ර ජයතිස්ස ඇමතිතුමනි සාමාන්‍ය මහාචාර්ය අධ්‍යාපන ඇතුගල ඒ වගේම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියානා විජයබණ්ඩාර මහත්මයා නිරෝෂන් තාපවිල මහත්මයා ඇතුළු සියලුම නිලධාරී මහත්වරුන් මේ පාඨමාලාවේ ගුරුවරු ආචාර්යවරු හැටියට හිටපු සියලුම දෙනා ඒ වගේම නම් සඳහන් කරන්න විශාල පිරිසක් ඉන්නවා. පුදදාස ගලපති මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාගෙන් අවසරයි අද ඩිප්ලෝමා සහතික ලබන මේ පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කරපු ආදරණීය සියලුම විද්‍යාර්ථීන් අවසරයි. මම හිතන්නේ අපි ලොකු සතුටක් ලබනවා නලින් ජයතිස්ස ඇමතිතුමනි මෙතන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් දකින්නට ලැබීම ජන සංවේදන විෂය ලංකාවේ පොළවේ පෙළ කරන්නට පස සකස් කරපු ඒ විශිෂ්ට පුරෝගාමී දෙදෙනා වන මහාචාර්ය විමල් දිසානායක සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර කියන දෙපළ අපේ හදවතේ ඉහළින්ම ඉන්නවා. ආර්යරත්න ඇතුගල ඇතුළු සියලු දෙනාගේම ගුරුවරු. ඒක විශාල සතුටක්. ඒ ප්‍රභාෂර හැඟීමත් එක්කමයි රැකීමත් එක්කමයි මම මේ අදහස් කීපය පළ කරන්නේ. ඉතාම කෙටි වෙලාවක් මම ඔබෙන් ඉල්ලන්නේ. මාධ්‍ය වේදය, ඒ වගේම මාධ්‍ය වේදියා, මාධ්‍ය අධ්‍යයනය, මාධ්‍ය ආයතනවල වගකීම පිළිබඳව ප්‍රධාන දෙසුම මහාචාර්ය ආර්යරත්න ඇතුගලයන් පැවැත්වුවා. විධිමත් අධ්‍යාපනය ඔබතුමා කියපු විධිමත් අධ්‍යාපනය ලැබපු පිරිසක් තමයි අද මේ සහතික පත්‍ර ලබන්න සූදානම් වෙලා ඉන්නේ. වගකීම, වගවීම, ඒ වගේම ආචාර ධාර්මික බව, වෘත්තීය බව මේ සියල්ල අද බෙහෙවින් අභියෝගයට බඳුන් වෙලා තිබෙන්නේ. ජනමාධ්‍ය විෂය, ඒ රස්සාව, ඒ වෘත්තීය සමහර විට දීප්තියෙන් දැස් අඳ වෙන්න උනත් ඉඩ තියෙන වර්ගයේ දීප්තියක් තිබෙන විෂයක්. ප්‍රවේශම් විය යුතුව තිබෙන්නේම ඒ නිසා. ශ්‍රී ජවහර්ලාල් විශ්වවිද්‍යාලයේ 1998 මම ලබන්නේ සිංහල සහ ජන සංනිවේදන උපාධියක්. ඉන්පසු විශ්වවිද්‍යාලයේ කවුරුදු 25ක් ඉගෙනුවෙත් සිංහල භාෂා සාහිත්‍යයට අමතරව මෙම විෂය. මගේ පශ්චාත් උපාධි උනන්දුව රැඳුණු ක්ෂේත්‍ර සහ පරිශ්‍රණ කළ අඩවියත් මේක. ඒ නිසා පුංචි සතුටකුත් තිබෙනවා. අනෙකාගේ ජීවිත ඉරණම ඔබේ දෑතේ රැඳෙන වර්ගයේ වෘත්තියක් තමයි මේ තියෙන්නේ. මම කැමති ඊටම න්‍යායාත්මක දෙසුමක් ඇතුළයන් කළ නිසා ඊට වඩා වෙනස් සැහැල්ලු උදාහරණයකට දෙයකට යන්න. 1992 ප්‍රසන්න විතානගේ යාගේ පළවෙනි චිත්‍රපටය කළු සුදු චිත්‍රපටයක් සිසිල ගිරිගනි.
මම හිතනවා මේ පිරිස බලලා ඇති කියලා. ජනමාධ්‍යවේදයට විධිමත්ව ප්‍රවේශ වෙන්න බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාට දහසක් පාඩම් ඒ චිත්‍රපටයේ තියෙනවා. ඒක ප්‍රධාන චරිත ඔබට මතක ඇති. දේශපාලඥයෙක් වෙච්ච හැරිස් මාකලන්ද සනත් ගුණතිලක රංගපෑවා. ඇනට්ගේ චරිතය සබිතා පෙරේරා රංගපෑවා. මාධ්‍යවේදියාගේ චරිතය දිවංගත ජයලත් මනෝරත්න රංගපෑවා. තව ගොඩක් දෙනෙක් හිටියා. ටෝනි රණසිංහ පොලිස් අධිකාරිවරයෙක් විදියට මේ විදියට. ඒක සිද්ධ වෙන්නේ දේශපාලඥයෙක් වෙච්ච හැරිස් මාකලන්දගේ දරුවා පුංචි දරුවා අතුරුදහන් වෙනවා ලෝකාන්තේ. මීදුම මැද. මහා මෙහෙයුමක් දැන් දරුවා හොයන්නේ. මාධ්‍යවේදීන් හෝටල් තැන්නට රොද බැඳලා. විද්‍යුත් මාධ්‍ය, පුවත්පත් මාධ්‍ය, නිශ්චල කැමරා සියල්ල. ජංගම දුරකථන නැති යුගයක්. පත්තර කන්තෝරුවෙන් ආපු මැදවත්ත දැන් හොයනවා තොරතුරු. තමන් ඉගෙන ගත්ත දේ ප්‍රවෘත්ති ඉව සියල්ල පාවිච්චි කරලා. අන්තිමට හවස් වෙලා එයා අර කාසි දාලා දුරකථන ඇමතුමක් ගන්නවා ප්‍රධාන කර්තෘට. ප්‍රධාන කර්තෘ දැන් නොසන්සුන්ව බලාගෙන ඉන්නවා ප්‍රවෘත්තියක් ආවේ නැහැ දැන් හෙට පත්තරේට ප්‍රධාන නිවුස් එකට. පත්තර කතුතුමා තමයි අර අපි දන්නා ඩී.වී. ධනපාලලාගේ රූපය පෞරුෂය තියෙන විදියට රංගපාපු ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර. හාස්‍යවලට අයි ගැටේ බුරුල් කරගෙන දැන් ප්‍රවෘත්ති ආවේ නැහැ තාම. දැන් ලීඩ් නිවුස් එකට ප්‍රවෘත්තියක් නැහැ. දැන් මාධ්‍ය ආයතන අතර පත්තර කන්තෝර වල තරගය සර් කියපු නිර්ණායකනේ තියෙන්නේ. මැදවත්ත කියනවා සර් කියලා කතා කරලා බුකුත් හොයාගන්න බැරි වුණා. ඒක කතුතුමා සැර වෙලා කියනවා "අයිසේ තාමුසේ ඕකද මට දැන් හිට පත්තරේ දාන්න කියලා." අන්තිමට සමාවත් ඉල්ලලා දුරකථනය විසන්ධි කරන්න ඕන්න මෙන්න තියලා මැදවත්ත කියනවා "සර් මේ කවුද ගෑනු කෙනෙක් නම් ලෝකාන්තයේ දිහාට ඇවිදගෙන ගියා කියලා කතාවක් ගැමියෙක් කිව්වා." අයිසේ ඒකනේ නිවුස් එක. කතුතුමා කියනවා. හරි අපි දාමු. අභිරහස පිටිපස සුරූපිනියක්. එතකොට මැදවත්ත කතා කරලා කියනවා සර් ගෑනි ලස්සනද නැද්ද කියලා නම් මම දැක්කේ නෑ කියලා. කර්තෘ කියනවා අයිසේ මම දැක්කා. ඒ වුණාට අපේ පාඨකයෝ කැමති ඒ ගෑනි ලස්සන වෙනවට. එහෙම තමයි. එතුමා කියන්නේ. ඔබතුමා කියපු ව්‍යාජ ප්‍රවෘත්ති නරක සංස්කරණයේ බෑඩිටි උගන්වලා ඇති. ඔක්කොම තියෙනවා ඒක. අනේකාගේ ඉරණම මෙසියල්ල තියෙනවා. ඊට අමතරව හදාරනවා නම් මේ චිත්‍රපටය ගොඩක් දේවල් තියෙනවා. දේශපාලකයන් එරෙහිව ලියන මේ සත්‍යකරුක මාධ්‍යවේදියා අහම්බෙන් වගේ සුදු පාටට දුර යන්නේ එකකින් ඒ කාලේ පැහැරගෙන යනවා. පැහැරගෙන ගිහිල්ලා සියලු අඩන්තේට කම් කරලා අහම්බෙන් ලයිට් එකක් පත් වෙලා තියෙන ගයක් ගාව දාලා යනවා. දොර ඇරවලකොට අර දේශපාලකයන් විදිහේ ඉස්සරහා දාලා ගිහින් තියෙන බැරි වෙලා වගේ. හැරිස් එයා ඇතුළට අරන් මදුපානය දීලා එයා දේශපාලඥයාගේ බිරිඳත් එක්ක බොහොම සතුටින් ඉන්න බව පෙන්නනවා. මොකද වෙන කතාවක් මාධ්‍යමයකට හදලා තිබුණේ. ඇනට් එයාගේ අනියම් පෙම්වතිය කියලා කතාව. මේක වෙනස් කරන්න දැන් දේශපාලඥයාට ඕන. අන්තිමට කියනවා "ඉතින් බලන්න ඔබ එළිය කියන කතාව මෙහි නෑනේ. අපි සමගියෙන් ඉන්නවා." කන්න බොන්න දීලා ඔබේ හිත වෙනස් කරලා අද මාධ්‍යවේදියා මොකද කියන්නේ? හරි. දැන් සර්ට මොකද ලියන්න ඕනේ? ඒක තමයි ඔබේ වාක්‍යය. මෙහෙම තමයි දේවල් වෙනස් වෙන්න පටන් ගන්න. ඊට පස්සේ අපි දකිනවා අද ඔබතුමා වචනකුත් පාවිච්චි කරා YouTube සම්බන්ධව. ඒකේ මූලික බීජය එතන තිබෙනවා. විද්‍යුත් කැමරාවක් ඉස්සරහා මයික්‍රොෆෝනයක් අරගෙන තරුණ මාධ්‍යවේදිනියක් කියනවා දැන් මේ දරුවෙක් නැති වෙලා මිය ගිහිල්ලා හොයනවා. එයා කියන්නේ ඔබ සියලු දෙනා අපිත් එක්ක රැඳී ඉන්න මේ සිදුවීමේ රසවත් තොරතුරුත් අරගෙන අපි සුන්දර ලෝකාන්තයේ නැවතත් හම්බෙමු තව මොහොතකින් කියලා. එහෙම. මම හිතන්නේ අපි අද අත්විඳින ඛේදවාචකයේ සියලු පාර්ශව විතානගේ සලකලා බලලා තිබෙනවා ඒ කෘතියේදී. මම හිතන්නේ අද මාධ්‍යවල දැන් ඇතුළත මේක පැහැදිලි කරා. ඉතා පැහැදිලිව මේවායේ
උරුමය සහ ප්‍රමිතීන් වල වෙනස්කම් ගොඩක්. පුවත්පත තමන්ගේ භූමිකාව වෙනස් කරගෙන. එයාට වෙනස් කරගන්න වෙනවා එයාගේ සර්වයිවින්. එහෙම නැත්නම් එයාට රැඳෙන්න නම් පුවත්පතේ තොරතුරු මොහොතකින් මුල් පිටුවට නැත්නම් රූපවාහිනියට එනවා. බබල් පදුමාර වගේ මතක් වෙනවා මේවට මුල පුරපු. පත්තරෙන් රූපවාහිනියට, රූපවාහිනියෙන් මූණු පොතට, මූණු පොතෙන් සියදිවි නසා ගැනීමට. කොච්චරනම් හිත ඇවුල් මොනතරම් අපහාස, හදාගන්න බැරි තරම් වැරදි කන්දරාවක් සාවද්‍ය මාධ්‍යකරණයෙන් විසින් සමාජයට උරුම කරලා තියෙනවා. කොච්චර දරුවෝ දිවි නසා ගන්න ඇතිද? ඔබ මේක දන්නවා. බෑඩ් එඩිටින් මේ නරක සංස්කරණය දන්නවා. ෆැබ්‍රිකේටින් ගොතනවා කතාව නේද? වගේම ප්‍රිටෙන්ඩින් අඟවනවා සමහර දේවල්. සබ්ලයිමින් නැත්නම් සබ්ලිමේෂන් උත්කර්ෂයට නංවන අනවශ්‍ය තොරතුරු. පුවත්පත් ඔම්බඩ්ස්මන් වරුන්ගේ අදහස් මතක් වෙනවා ඇති මේ ගැන න්‍යාය රචනා කරලා තියෙන අය. සුනන්ද සර්ලා තමයි මේවා සරල සිංහලෙන් ලංකාවේ පළවෙනි වතාවට අපට කියවන්න ලබා දුන්නේ. ඒ වගේම මේ ශ්‍රේෂ්ඨ ආයතනය ලංකා පුවත්පත් මණ්ඩලය මම හිතන්නේ ඒ කාලේ අප සතුව තිබිච්ච අත්පොත් දෙක වගේ තිබුණේ පුවත්පත් කලා සමීක්ෂා 1-2 කියන පොත් දෙක සයිමන් පෙරේරා මහත්මයා සංස්කරණය කරපු. ඒකේ තිබෙන ලිපි එකතුවේ සාරය සහ බර කොතෙක්ද කියන්නේ. ඊතරම්ම විශිෂ්ටයි. තවමත් අර නව කෞසල්‍ය තවමත් විශිෂ්ටයි වගේ. විමල් දිසානායකගේ ඒකයි. මේ පොත් දෙක මට තවමත් ඒ වගේ. ඉතින් මතක් වෙනවා ඒ කාර්යභාරයේ වගේම සුනන්ද සර්ලා මැදිහත් වෙලා මේ ආයතනයෙන් කරගෙන ගියපු රසවින්දන වැඩසටහන් සමහර වෙලාවට ජනමාධ්‍යවේදීන් එහාට ගිහිල්ලා කවිය ගීතය වගේ වෙනත් ක්ෂේත්‍රවලට හැම සතියකම යම් පිරිසක් රොද බැඳගත් අය සාකච්ඡාවලට ස්තුතියි ඒ භාවිතයට. නිරෝෂන් තම විට සහෝදරයා මට කරපු සමහර ආරාධනා බාර ගන්න බැරි වුණා වෙලාව නැති නිසා. අවසන් කරුණු දෙකක් කියන්න. මේ යුගයේ අපි මුහුණ දෙන ප්‍රධාන අර්බුදයක් තමයි මේ නරක මාධ්‍යවේදයේ සාවද්‍ය මාධ්‍යවේදයේ ගොදුරු සහ බලපෑම කොච්චරද කියන එක. මේ දවස්වල තියෙන එක ලක්ෂණයක් තමයි ජනමාධ්‍ය ඇමතිතුමනි. දැන් ජනමාධ්‍ය ඇමතිතුමාට තමයි සමහර ගාක් දේවල් හරියට පීල්ලට දාලා බේර ගන්න වෙන්නේ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේ. මේ ළඟදී තුමා මාවත් බේරගෙන තිබුණා. ඇයි? බුද්ධ ශාසන අමාත්‍යවරයා කියලා තිබුණලු බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නැති බව. බුද්ධ ශාසන අමාත්‍යාංශයක් නැති බව අමාත්‍යවරයා පිළිගන්නේ. දැන් මේ වාක්‍ය ගැනත් මට බයයි. බෑඩ් එඩිටින්. මේක මෙතනින් සන්දර්භයෙන් උදකලා කරලා ගලවලා ආණ්ඩුවකට බලපෑම් කරන තරම් දුර ගෙනියන්න මේ අශිෂ්ට මාධ්‍යවේදය නරක තැනකට තල්ලු වෙලා තියෙනවා. ඒතකොට එතුමාට සිද්ධ වෙනවා විධිමත් රජයේ ස්ථාවරය දැනුම් දෙන තැනදී කියන්න නැහැ. අමාත්‍යවරයෙක් ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා, ලේකම්වරු ඉන්නවා, ගැසට් කරලා තියෙන්නේ. එහෙම නෙවෙයි එතුමා කිව්වේ කියලා. අපේ රූපවාහිනී සාකච්ඡාවල හැම වැකියකටම පිටිපස්සේ කියන්න සිද්ධ වෙලා තියෙනවා මේක මේ විදියටම ගන්න කියලා. ඒතරම් බයයි. සිරස්තලේ නැති නැත්නම් සිරස්තලේ තිබෙන දේ නිවුස් එකේ නැහැ. මේක තමයි මේ දවස්වල තිබෙන ප්‍රධාන අර්බුදය. සිරස්තලයෙන් ශීර්ෂ පාඨයෙන් තමයි ආකර්ෂණය කැඳවන්නේ. ඒකෙන් හමා එන්නේ අශිෂ්ටත්වයේ දුගඳ. ඒකයි කැඳවන්නේ. එතනින් නෙමෙයි මිනිස්සු කැඳවන්න ඕන ශිෂ්ටත්වයේ මාධ්‍ය ඇතුලේ. ඉතින් මේක තිබෙනවා අපි සරහා අභියෝගයක් හැටියට. මට පොලිසියට අධිකරණයට පවා යන්න සිද්ධ වුණා පහුගිය කාලේ. ඒ බඳු නරක ප්‍රකාශ නිසා. ඉතින් ඒ නිසා ඒ පැත්ත වගකීමෙන් බාරගත්තු වගකීම් සහගත විද්‍යාර්ථීන් පිරිසක් අද දවසේ සමාජයට මුදා යන්නේ කියන සතුටක්. එහෙනම් තොරතුරු සමාජයක් ඔබතුමා කිව්වා වගේ තොරතුරු මහෝගයක අපි ගසාගෙන යනවා. flood of information, deluge of information. මේක තොරතුරු මහෝගයක්. සංඥා මහෝගයක්. ඒක හරිම භයානක තත්ත්වයක්. එහෙනම් ඔබතුමා කිව්වා වගේ මේ තොරතුරු වලින් අපේ අහස හැදි වෙලා
අහස හැදිලී ඇත රෝහණ පුදුලියත්ගේ කවි පොත. ඔබත් කවි සභාපතිතුමා. අහස හැදි කරන්න, ගුවන් හැදි කරන්න අපට අයිතියක් නැහැ. එහෙනම් සංඛ්‍යාත පරාසය පිළිබඳ වෙන්නේ තාක්ෂණික හෝ රාජ්‍ය වැදගත් වීමක් වුණාට මේ කන් මේ ඇස් අපේ ඒ නිදහස ඒ සැරේටිය වර්ණ නිදහස අපේ නාසය ගාවින් අවසන් වෙනවා. ඒ හින්දා ඒ තොරතුරු මහෝගේ කල්පනාකරණය කරන එක ඔබට බාරයි. මේක බොහොම බලවත් වෘත්තියකට ඔබ යොමු වෙන්න යන්නේ. උගන්නලා ඇති ඕන තරම් ගොඩගේ සිදුවීම ගැන බොබ් වුඩ්වර්ඩ් කාල් බර්න්ස්ටයින් වගේ තරුණ මාධ්‍යවේදියෝ දෙන්නේ කොහොමද ඇමරිකානු ජනාධිපතිවරයා ගෙදර යවන්නේ කියලා. 1988 චිලි ජනාධිපතිවරයා ඔගස්ටෝ පිනොෂේ තවත් අවුරුදු 8කට ව්‍යවස්ථා විරෝධීව බලය ඉල්ලපු වෙලාවේ ඒ රටේ රෙෆරන්ඩම් එකක් එහෙම නැත්නම් ජනමත විචාරණයක් කළා. Yes the no. ඒ ජනතාව ලව්වා පිනෝෂේට no කියලා කියෙව්වේ අවුරුදු 20 ගානක ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරපු තරුණ මාධ්‍යවේදී. චිත්‍රපටයේ නම no. ඒ සිදුවීම අපේ රටේ ඒ විදිහටම සිද්ධ වුණා. අවුරුදු 8කට බලය ඉල්ලුවා ව්‍යවස්ථා විරෝධීව එක්කෙනෙක්. චිත්‍රපටයේ තියෙන දේවල් එහෙමම සිද්ධ වුණා. චිත්‍රපටයේ පාප වහන්සේ ආවා ඒ රටට. මෙහෙත් පාප වහන්සේ ආවා ඒ වෙලාවේ. මම අපේ උනන්දු සහගත අපේ මිතුරන් චුලානන්ද සමරනායක ප්‍රසන්න විතානගේ වගේ ප්‍රසන්නතම චිත්‍රපටය හොයාගෙන ආවේ වෙලාව. ගමක් ගානේ ගිහිල්ලා චිත්‍රපටය පෙන්වනවා නේදතුමා නෝකිය. ඉතින් ඒ බඳු බලයක් තිබෙන ක්ෂේත්‍රය විශිෂ්ට විදිහට බාර ගනිමු මේක. හොඳ ගුරුවරු ගන්නලා තියෙනවා මේක මහා වටිනා විෂයක්. ඒක ඔබ අතට බාර දෙන්න ඕන අපි මේ විදිහට ගෞරවයෙන් ඔබ අතේ තමයි තිබෙන්නේ විධිමත්ව මේක පරිහරණය කිරීමේ බලය. එතනින් තමයි අර ඒබඳු සදාචාරාත්මක පදනමක් ආචාර ධාර්මික පදනමක් ශාස්ත්‍රාලීය පදනමක් නැති පිරිසට ඔබ පූර්වාදර්ශ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සියලු දෙනාට විද්‍යාර්ථීන්ට සුබ පතමින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ඇතුළු මේ සභාවේ සිටින අපේ අමාත්‍යතුමා ප්‍රධාන සභාපතිතුමා ප්‍රධාන සියලු දෙනාට සුබ පතමින් ස්ථිරන්ත වෙමින් නිහඬ වෙනවා. සුබ දවසක්. ඉල්ලුවා සුරේෂ්මතුමනි මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රතුමා මහාචාර්ය ආරතතුමා යෝගී මශ්‍රාකා පොත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියන්නා විජේවර්ධනතුමා සහ ඒ අධ්‍යක්ෂ මණ්ඩලය යෝගී අපි පොත්පත් මණ්ඩලයේ හිටපු සභාපති ජනාධිපති ලෑරත්තුමා උදේය ඇතුළු සියලු දෙනාගෙන් යෝගී අපි නැසුරෙන්ගේ සහ මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඩිප්ලෝමාධාරී සියලු දෙනාගෙන් උන්ගේ දෙමව්පියන්ගෙන් හිතවතුන්ගෙන් අවසරයි. පළමු කොටම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් මෙහෙයුම් ලැබූ මේ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථක අවසන් කරලා ලංකාවේ ජනසංනිවේදන ජනමාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන අද මේ 28 දිනකට මගේ සුබ පැතුම් එකතු කරන්න කැමතියි. ඔබ ජනමාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ රට ඉතාම වැදගත් පරිවර්තනයක් ඉල්ලා සිටින මොහොතක. මේ පරිවර්තනය ආණ්ඩුවක ආයතනයක සංවිධානයක කාර්යභාරයක් පමණක් නොවේ. සියලු පුරවැසියන් මේ පරිවර්තනය අවබෝධයෙන් යුතුව තමන්ගේ වගකීමක් කරගත්තොත් ඔබ බලාපොරොත්තු වන ස්ථාවර වෙනසට යන්නට පුළුවන්. එනිසා එවැනි යුගයකදී එවැනි අවධියකදී විශේෂයෙන්ම රටක් ස්ථාවර කරන්නට සහ මේ තිබෙන තැනින් ඉහළ ඔසවා තබන්නට වැදගත්ම කාර්යභාරයක් කරන ජනමාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන ඔබට ඒ වගකීම දරාගෙන ඉදිරියට යන්නට යලිත් මගේ සුබ පැතුම් එකතු කරනවා. මෙන්න කලින් මහාචාර්ය අතුගල මහත්මයාත් අපේ අමාත්‍යතුමාත් කියපු කරුණු ඔස්සේම තමයි කතා කරන්නේ. ජනමාධ්‍ය අමාත්‍යවරයා හැටියට මේ වෙලාවේ මගේ අවධානය වැඩිපුරම යොමු වෙලා තියෙන්නේ ජනමාධ්‍ය නිසා පීඩාවට පත්වන පුරවැසි ආරක්ෂක.
එක්තරා යුගයකදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යභාරය සමහරට ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන විශේෂ ප්‍රමුඛ වුණාට අද අභියෝගයේ තිබෙන්නේ එතනට වඩා පුරවැසියා සම්බන්ධයි. ඒ නිසා දැන් අපි ආරක්ෂකතුමා කිව්වා ඔයක නූතන සංකල්පයක් සියලු දෙනා මාතෘකාවේ තියෙනවා. කැමරාවක් අතේ තියෙනවා නම් ෆෝන් එකක් අතේ තියෙනවා නම් ලියන්න පුළුවන් නම් සියලු දෙනා මාතෘකාවේ. සියලු දෙනා මාතෘකාවේදීන් හැටියට අපි පිළිගන්නවා නම් ඒ ලියන කියන දේන් බලපෑමකට ලක් වන පුරවැසියා සම්බන්ධයෙන් අපි ඊට වඩා දේවල් ඉන්න හිතන්නට ඕන කරන්න වෙනවා. ඒ මොකද අද මීට අවුරුදු 30-40කට කලින් පුවත්පත් මණ්ඩලය 1973 ආරම්භ කරනකොට හෝ නැත්නම් 1981 පුවත්පත් මණ්ඩලය හරහා ජනමාධ්‍යවේදීන්ට තමයි පුවත්පත් මාධ්‍යවේදීන්ට ආචාර්ය සංග්‍රහය හඳුන්වා දෙනකොට තිබුණු තත්ත්වය නිකන් තිබෙන්නේ. කොහොමද අපේ රටේ කිසිදු පුවත්පතක් සියලු ජනතාවට පත් වුණේ නැහැ කවදාකවත්. අදත් එහෙම නැහැ. අදත් පුවත්පත් ආයතන වල හිමිකරුවන්ගෙන් එල්ල වෙන ප්‍රධානතම දුක් හඳුනාව තමයි පත්‍ර කඳවුරු පොත්වල යන බෑ. පාළුයි. ඒ නිසා විවිධ සහනත් තිරනවා ආණ්ඩුවේ. අතලතොත් මම හිතන්නේ රටේ පුවත්පත් දෙකක් කරුණාට පස්සේ පුවත්පත් වලින්ම ලාභ උත්පාදනය කළා ඒක දුවන්නේ නැහැ. වාසනාවට අවාසනාවට අපේ රටේ පුවත්පත් ආයතන හිමිකරුවන්ට පුවත්පත් අමතරව තවත් නේද? ව්‍යාපාරික මාධ්‍යයන් ගොඩක් තිබෙන නිසා වෙනස් ශේෂ්ත්‍රවලත් ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙවලා තිබෙන නිසා ඒවෙන් තමයි මේක කව කරගෙන යන්නේ. නමුත් එදාට වඩා පුවත්පත් මගින් කරන බලපෑම සුවිශේෂයි. කියන්නේ තාමත් මුද්‍රිත අකුරු වල තියෙන බලපෑම තිබෙනවා. හරියට කොතන ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න ගියත් රජයේ වෛද්‍ය නිලධාරියෙක් රෝහලක වැඩ කරනවා කියන එකේ වටිනාකමක් තිබෙනවා වගේ. ඒ සමහර ඩිස්පෙන්සරි වල ගහලා තියෙන්නේ අහවල් රෝහලේ වැඩ කරනවා කියලා නිකන් නෙවෙයි. තාමත් ඒක විශ්වාසයක් තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ජනතාව කියන්නේ පත්තරෙත් තිබ්බා. ඒක මුද්‍රිත අකුරු වලින් එනවා නම් ඒක බලපෑමක් තියෙනවා. මම දැන් 1970 අග විතර වුණත් මම හිතන්නේ 77 මැදිවන්නේ ආසන්නයේදී පුවත්පත් වල යම් දෙයක් පළ වුණාම ඒ ඔස්සේ අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා මන්ත්‍රීකම් අහෝසි කරලා අතුරු මැති වර්ණ වලට යන්න පුළුවන් තත්ත්වයක් අපේ රටේ තිබ්බා. දැන් ඒ තත්ත්වෙ නැහැ. දැන් තිබෙන්නේ පුවත්පත් අලවිය කුඩා වුණාට අර කිව්වා වගේ මේ උදාසන හැම නාලිකාවකම ටීවී channel එකකම රේඩියෝ නාලිකා කීපයකම ඔක කියවම අපේ රටේ බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නේ උදේට වැඩට යන ලකලැස් වෙනකොට ඕක බලාගෙන අහන්න. එහෙමයි චාතුමා. එක්ක නැත්නම් වාහනේ යනකොට රේඩියෝ එක අහනවා. නැත්නම් බස් වල ඇහෙන සලස්වනවා. දරොබ පුවත්පත් මාධ්‍යවේදීන් හැටියට ලියන දෙයට දාන හෙඩින් එක තමයි බොහෝ වෙලාවට කියවන්නේ. මේ මම කිව්ව එක තමයි. ඒක කියවලා අන්තර්ගතයේ මොකක් වුණත් ඒ කියවන කෙනාගේ දැනුම ප්‍රමාණයට අනුව තමයි ඊට පස්සේ ඒක විස්තර කරන්නේ. මම දැන් එක වෙලාවක දකින්න සමහර නාලිකාවක එක්තරාවේ පුවත්පත් කියවන කෙනෙක් රටේ ඉතිහාසයයි ආගමයි අරෝමය වගේ ඕම දන්නවා වගේ කතා කරනවා. හැබැයි තාම පටු සීමාවක්. මම කියනකොට මැවලා පේනවා ඇති කියලාත් මට හිතෙනවා. නමුත් ඒක තමයි බහුතර ජනතාවගේ ඔළුවට යන්නේ. මේ මාස කිහිපයකට කලින් එක්තරා පුවත්පතක ශීර්ෂ පාඨයක් තිබුණා සෝඩියම් බයිකාබනේට් හිඟේ මානවයේ රෝගියෙක් මියයි. මේක දැක්කට පස්සේ අපේ ප්‍රවෘත්ති අපේ මාධ්‍ය කම්තුමාට කතා කරලා මට ඔක කාලා බලන්න මානවයේ හොස්පිටල් එකේ මොකද වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී සෝඩියම් බයිකාබනේට් වල යම් හිඟක් සමහර වල තිබුණා ඇත්ත. මම හොය අධ්‍යක්ෂවරයෙක් හදාගලා අම්මා කරුවා. දැන් ඒ වලේ මම හිඟක් තිබුණාද? ඔව් ඒ වෙලාවේ හිඟක් තිබුණේ නැහැ. කලින් හිඟක් තිබ්බා. ඒතර ඊට ආසන්න දිනවලදී රෝහලේදී රෝගියෙක් මිය ගියාද? ඔව් ඊයේ මිය ගියා. හැබැයි මේකත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒකට ප්‍රවෘත්ති දෙකක් එකතු කරලා
ඒ සෝඩියම් බයිකාබනේට් හිඟේ තිබුණේ ඊට කලින් කොහොමද රෝගී රෝහල දුනියම්ගේ රෝගියක් නෙවෙයි මේ දෙක සම්බන්ධ කරනවා. දැන් මේක අපි කලින් දැකලා තියෙන්නේ සාරිස් ගුණාංශ අබලන්ඩෝලේ ඉඳලා රෝගල පෙට්ටිය කරේ තියාගෙන ගෝලයත් එක්ක කොළඹට එනකොට කොළඹ ගහලා තියෙන පෝස්ටර් ටික අර අවුලට අක්ෂිය වැඩසටහනක් තිබුණා. ඒ වගේ වැඩක්. තව රූපවාහිනී නාලිකා වාර්තා කරනවා මේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය මන්ත්‍රාලය සමහර සෞඛ්‍ය දේවල් ගන්න. කෙහෙලේ රබුක් ගාලා හිරේ ගිය ඉමුනෝග්ලෝබියුලින් යලිත් ගේනවා. ඒ කියන්නේ කෙහෙලේ රබුක් ගාලා නෙවෙයි තව 10ක් හිරේ ගියත් ඉමුනෝග්ලෝබියුලින් ගෙන්නනවා. හැබැයි කෙහෙලේ හිරේ යන්නේ ඉමුනෝග්ලෝබියුලින් වංචා සහගතව කියන අපේක්ෂා අවස්ථාවක් නිසා මිසක් ඉමුනෝග්ලෝබියුලින් නිසා නෙවෙයි. එහෙම කර ඉමුනෝග්ලෝබියුලින් ගෙන්නන එක තහනම් කරන්න හරි ඉමුනෝග්ලෝබියුලින් රෝගීන් දෙන එක නවත්තන්න කිව්වොත් එහෙනම් අපිට මොකක්ද කරන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේක එකතු කරලා දැම්මට පස්සේදී ඒකෙන් මුළු සෞඛ්‍ය පද්ධතියම බය වෙනවා. අපිට මොකද කරන්න පුළුවන්? මම මොකද අතර අපි සෞඛ්‍ය ලේකම්වරයාට කිව්වා ගෙනල්ලා ඒ ප්‍රවෘත්ති කතා කරන්න කියලා. මොකද රූපවාහිනී බලපත් ලබා දීමේදී ඉතර කොන්දේසියක් තියෙනවා මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වෙනි වැරදි ප්‍රවෘත්ති සමාජගත කිරීම ලයිසන් එක කැන්සල් කරන්න පුළුවන්. නමුත් ඒවා එහෙමද නිවැරදි වෙන්නේ නැහැ. සාමාන්‍ය අපේ ස්වභාවය තමයි මහාචාර්යතුමා නේද? වැරදි ප්‍රවෘත්තියක් සමාජගත වෙන ප්‍රමාණයට නිවැරදි කිරීමට ඒ ආයතනවත් සැලකීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ආණ්ඩුවක් හැටියට සිද්ධ වෙනවා පුරවැසියාගේ අනන්‍යතාවය, පුරවැසියාගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් යම් නීති පනවන්නට. එක්තරා අවධියකදී මාධ්‍යර්ථම ලොකුම තර්ජනය ආණ්ඩුව. ඒ කියන්නේ සමහර නීති අනපනත් එන්නේ ආණ්ඩුවගේ නීති අනපනත් හදන්නේ මාධ්‍ය සීමා කරගෙන තියාගන්න. ඒ වගේම මාධ්‍යවලින් සංවිධානය වෙන්නේ ආණ්ඩුවේ උත්තර. නමුත් මේ මොහොතේ මම හිතනවා ඒක වෙනස් වෙලා තියෙන්නේ අපිට සිද්ධ වෙලා තියෙන්නේ මාධ්‍ය වේදීන් සමහරක් නිසා සමහර කුඩා ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවට සිදුවන පීඩාව, ඔවුන්ට සිදුවන විවිධාකාරයේ බලපෑම විනිය ආරක්ෂා කරගන්න යම් කටයුතු කරන අගය සිදු වෙනවා. අර කිව්වාගේ අපේ රටේ මත තියාගන්න දැන් වෙනකොට සියලු නසාගෙනින් ගමක් ගොඩක් කතා කරලා තිබුණාට අවධානය ලක් විය යුතුයි. නවයෝන්ගේ දරුවන්ගේ සියලු නසාගෙනින් එකක් ඒ සංඛ්‍යාව භයානක ලෙස ඉහළ ගිහිලා තින්නේ සාපේක්ෂව. ටීනේජ් සුයිසයිඩ් රේට් එක වැඩි. යක් පහුගිය අවුරුදු කිහිපයකදී තුන්ගුණ රාස ප්‍රමාණයක් ලක් වෙනවා. තිබුණු සංඛ්‍යාව කුඩා නිසා ඉලක්කම ලොකුවට පේන්නේ නැහැ. නමුත් ඒ ඉලක්කම ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ බොහෝ සිදුවීම් විශ්ලේෂණය කරගෙන ගියාම ඒවට එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුළු මහත් සමාජයක් හැටියට වකින් බාරගත්තොත් පමණම නිරාකරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියන මේ වෙලාවේදී අපි ප්‍රධාන වශයෙන් ධාරාවන් කීපයක් ඔස්සේ මේක කටයුතු කරනවා. එකක් අපි කොහොමද මේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරගන්නේ තවදුරටත් ඒක වර්ධනය කරගන්නේ කොහොමද ඒක අපේ වැඩක්. දෙක මාධ්‍ය වේදිකාගේ වෘත්තීමය බව වැඩි කරන්නේ කොහොමද? ඔහුගේ සුරක්ෂිතතාවය, ඔහුගේ වෘත්තීය ගරුත්වය, ඔහුගේ වෘත්තීමය හැකියාව සියල්ල වර්ධනය කරගන්නේ කොහොමද? තුන්වෙනි මම කිව්වා වගේ පුරවැසියා ආරක්ෂා කරගන්නේ කොහොමද? මේ වෙනකොට අපි ජනමාධ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා එකක් නව මාධ්‍ය ප්‍රතිපත්තියක් කිරුම්පත් කරගෙන යනවා. ඒතර මේක අපි බලයට පතුරට පස්සෙන් කරන වැඩක් නෙවෙයි. අවුරුදු 2023 මැදේ ඉඳලා කරගෙන ආපු කටයුත්තක් මාධ්‍ය ශාස්ත්‍රයේ විවිධ සම්බන්ධ කරගන්න වැඩක්. ඒකට උදව් කරන තමයි ජනමාධ්‍ය අමාත්‍යාංශ කාර්යභාරය. ඒ කිසිදු ආකාරයක මාධ්‍ය නිදහස සීමා වෙන්නේ නැහැ. මාධ්‍ය වේදීන් විසින් තමයි යෝජනා කරන්නේ. නව මාධ්‍ය ප්‍රතිපත්තිය. ඊළඟ ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක්. ඒකත් ජනමාධ්‍ය වේදීන්ගේ පැත්තෙම අපි යෝජනා. ඊළඟට තමයි අපි මේවලත් අයවැය මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් මම හිතනවා සම්පූර්ණ කරගන්න අපිට බැරි වේවි. අපි හදනවා ජනමාධ්‍ය වේදීන් වෙනුවෙන් වරලත් ආයතනයක්, චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකක්. මේ සියල්ලම කරන්න බලාපොරොත්තු වෙන්නේ ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීමය භාවය වැඩි කරන අතරින් ඒ හරහා පුරවැසියා ආරක්ෂා කරගන්න. පුරවැසියාගේ අනන්‍යතාවයේ කරුත්වය සියල්ල ආරක්ෂා කරගන්න.
අනෙවෙනි අවස්ථාවකදී තමයි ඔබට මේ ඩිප්ලෝමා එක ලැබෙන්නේ. ඉතින් අපි යන දුර ගමනක් තියෙනවා. ලොකු බලපෑමක් කරන ඕනේ සමාජයට ජනමාධ්‍ය ශාස්ත්‍රයේ. මයලියලිත් කියපු දාන ගන්න සූදානම් වෙන්නේ නැහැ. ඒවා අපි වුණා තරම් අත්හැරලා තියෙනවා. තාම සරලව කියන්න තියෙන්නේ. තමන් උපමා කොට හිතන්න. තමන්ට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ පවුලේ අයට, තමන්ගේ අම්මා තාත්තට, තමන්ගේ යාළුවෙකුට සිදු නොවිය යුතුයයි. මාධ්‍ය හරහා ඔබ හිතන දෙයක් වෙන කෙනෙකුට කරන්න එපා. අත්තාන උපමා කත්වා කියලා හිතනවා මහජනතුමා. තමන් උපමා කොට හිතලා විශේෂයෙන් ඔබට තියෙන බලය ගැන හිතලා කටයුතු කරන්න මම හිතනවා මේ වැඩේ බොහෝ දුරට වෙනස් කර ගන්න පුළුවන්. අපි රජයේ ඉන්නේ ඒකට අවශ්‍ය සහයෝගය ලබා. ඒ වගේම අනිත් පැත්තේ මම කියන්න කැමතියි. යලියලිත් මේ විශේෂ සමාජවාදී නව මාධ්‍ය හරහා පුරවැසියාට වෙන බලපෑමෙන් පුරවැසියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සමාජ නීති සම්පාදනය කරන්න වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඔබගේ මේ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාජ යෝජක ලෙස කටයුතු කළේ අපේ මහාචාර්ය සුනන්ද මහත්මයා. මේ කණ්ඩායම වල ලොකු අක්කීමක් තිබෙනවා. එතුමා කරුත් ආරක්ෂා කරනවා. මෙරට ජනසන්නිවේදනය වෙනුවෙන් ඉතාම ඉහළ ධනයේ කාර්යභාරයක් කරපු කෙනෙක් ඔබගේ සමායෝජකයෙක් හැටියට ඔබට උපදෙස් මඟ පෙන්වීම ලබා දෙමින් කටයුතු කරලා තිබෙනවා. ඉතින් නේද එතුමාට කරලක් නොවන හැටියට තමන්ගේ වැඩ කටයුතු කරන එක ඔබ සියලු දෙනාටම බරක් හැටියට ගන්න. ඒක හැමතිස්සෙම හිතේ තියාගන්න මම මහාචාර්ය සුනන්ද මහත්මයාගේ නම එතුමාගේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕන කියලා. එහෙම නැත්නම් මහාචාර්යතුමා ෂුවර් එකටම නැත්නම් ෂුවර් එකටම අනාගතයේදී ඔබතුමාලත් එක්ක වළු ගන්නනේ. දැන් සමාජ යලියට ඔබට සෝපත් වෙනවා අපි මේ වැඩේ කරමු. අපිට ඕන කමක් වෙන්නේ පුරවැසියාගේ වැදගත්ම දේ. Tamante එහෙම තනියම හඬක් නගන්න බැරි. අධිකරණයක් ඉස්සරහා ගිහිල්ලා Tamante එළියව තියපු මතයක් අනිත් පැත්තට හරව ගන්න එහෙම හැකියාවක් නැති. සාමාන්‍ය පුරවැසියා වෙනුවෙන් ඔබේ වක්කීම් කරන්න කියන එක තමයි යලියත් මගේ දෙවතු වෙන්නේ. යලිත් ඔබ සුපතම බොහොම බරපතල සහතිකයක් ලැබුණා. හිතන විදිහට ඉතාමත්ම සාරගර්භ දේශන තුරකට කාන්තිගේ වරප්‍රසාදී අපිට ලැබුණා. මේ දෙදෙනාම මේ ඩිප්ලෝමා පාඨමාලාවේ දේශකින් වෙනවා නම් මොනතරම් අපූර්වයක් කියලා මට හිතුණා. සැබවින්ම අපේ අමාත්‍යවරු දෙදෙනාගේ හඬ අවුරුදු ගණනාවක පස්සට ගෙනිහිල්ලා මගේ වියත් මහාචාර්යවරුන්ට කන් දෙන්නාසේ දැන. මට මතකයි ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ ජේම්ස් ටී හරෝලන් මහත්මයා මම හිතන්නේ මෙතන ඉන්න සේනානි ආචාර්යවරුන්ට එතුමාගේ කටහඬ මට ඇස්වන්නේ අමාත්‍යවරු දෙන්නාගේ කතාවයි. ඔවුන් සරල සාමාන්‍ය කතා නෙවෙයි. එදින මම විශේෂයෙන්ම මුඛ්‍ය දේශනේ පැවැත්වූ අප කවුරුත් දන්න මහාචාර්ය ආර් ප්‍රතිගල මහතාට අපේ ජනමාධ්‍ය අවධිතුමාට එතුමා වෛද්‍යවරයෙක් පමණක් නෙවෙයි මට කියන්න වත්ක සන්නිවේද විසරදෙක් වුණා. මම වැඩමින් අතුරට සංස්කෘතික කටයුතු පිළිබඳ අවධිතුමා සොලිසෙනි මට මතකයි සතරට සමීක්ෂා සාගරා උත්තරේ කරපැටි. ඒ වගේ ඇතැම් කෘතීන් වල ලිපි ලේඛන වගේ තත්ත්වවල මම දීර්ඝ කතාවක් පවත්වන්නට කිසිසේත් අදහසක් නැහැ. මේ සතුෂ්ටිය පළ කිරීම
යුතුයකමක් කියලා මට හිතෙනවා. ඊටාත්ම අත්‍යවශ්‍ය මොහොතකදී තමයි මේ 10 වෙනි කණ්ඩායම පැමිණෙන්නේ. මට මතකයි මේ විශේෂ නිර්දේශය හදාපු හැටි. ඒ සඳහා මට ආරත්නතුගල මහත්මයාට ඒ වගේම මෙතන නැතත් මේ මොහොතේ සෝමරත්න බාලසූරිය මහත්මයා මහාචාර්ය වරු සෑහෙන පිරිසක් උපකාර කළා. සමහරු මේ විශේෂ නිර්දේශය විශ්වවිද්‍යාලවල ඩිප්ලෝමාවට සමාන කරන්න පටන් ගත්තා. නමුත් ඒ විශ්වවිද්‍යාල දෙකත් විශේෂ නිර්දේශය මමම අදාපු බව කවුරුත් දන්නේ නැහැ. ඒකත් ඉතින් කියන්නේ ටිකක් ලැජ්ජාවේ. හැබැයි කනගාටුවක් තියෙන්නේ විශ්වවිද්‍යාලවල ඩිප්ලෝමා පාඨමාලාවන් නතර වෙද්දී එම විශේෂ නිර්දේශයේ ඇති පුවත්පත් කලා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නිර්දේශය ක්‍රියාත්මක වුණා පවණක් විශිෂ්ට ගණයේ ජනමාධ්‍ය කරුවන්ද පිළිගන්නවා. මේ මොහොතේදී මට මතක නැහැ කතා කළේ කුමක්ද කියලා. හැම ගණ්ඩායමකටම මම සුභාසිංසනී ප්‍රාර්ථනා කරන්න ආසෙම අදත් මට සිද්ධ වෙලා තියෙනවා. ඔබ අපේ ජනමාධ්‍ය තුමා කියව විදියට කෙසේ හෝ ජයග්‍රාහී ලීලාවකින් මේ විෂය ඇදහැරිය යුතුයි, ක්‍රියාත්මක කළ යුතුයි. මට හැඟෙන විදිහට නව ලෝකයක් මවන්නට පුළුවන් අපේ විෂයෙන්. ඒ මොකද කියනවා නම් අපේ ඇස් පඩා පිටම පේනවා. ඩිප්ලෝමා පාඨමාලාවට පෙනී සිට සමත්තුළු බොහෝ දෙනෙක් මාධ්‍ය ඒකකවල විශිෂ්ට තනතුරු දරනවා. පසුගිය අවුරුදු 10 තුළදී සමහරු විශිෂ්ට ගායන රූපවාහිනී ශිල්පී, සමහරු ගායන ශිල්පී, තව සමහරු ද්විභාෂිකව කතා කළ හැකි, ලිවිය හැකි අය. ආදාන ප්‍රමාණය 6-7 දෙනෙක් ඉන්නවා. අපේ මිලිපු පාඨමාලාවේ විශ්වවිද්‍යාලයේ උපාධියකුත්ලා අය අද අන්තර්ජාතික කීර්තියට පත් වෙලා තියෙනවා. ඒ ගැන මා තුළ තිබෙන්නේ බොහොම නිශ්ශබ්ද සතුටක්. ඒ ප්‍රකාශ ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ප්‍රකාශ කළ හැකි එකම කමේ තමයි ඔවුන්ගේ විශිෂ්ටත්වය දැකලා සතුටක් ඇති කරගන්න. දැන් අපේ තිබෙනවා බරපතල කාර්යයක්. මම හිතන්නේ ඒ තමයි මට ස්තුතිවන්ත වෙන්න වෙලා තියෙනවා. මේ අපේ කොමසාරිස්තුමා රෝෂන් සම්බවිත මහත්මයා අවුරුදු 10ක් මුළුල්ලේ දෙවි කෙනෙක් වාගේ මේ පාඨමාලාව ආරක්ෂා කරනවා. එසේම මම කියන්න ඕනේ හැම වසරෙම හැම අවස්ථාවකදීම පත්වෙච්ච අපේ සභාපතිවරු ඇවිල්ලා වැඩ කරන යන්න යනවා.
සමහර සභාපතිවරු කරලා යන වැඩ කටයුතු ගාන ඉතුරු වෙනවා. ඊට පස්සේ මට ස්ථිතිවන්ත වෙන්න ඕනේ අපේ දේශක මහත්වරු මට නම් ගම් වශයෙන් හැම කෙනෙක් කරමු කියන්න බෑ. ඉතාමත් වැදගත් විදිහට උගන්වනවා. වැඩමුළු පවත්වනවා. ප්‍රායෝගික පන්ති පවත්වනවා. ඔවුන්ගේ මෙහෙයවීමෙන් විහිවුණු රූපවාහිනී වැඩසටහන්, ගුවන්විදුලි වැඩසටහන්, පුවත්පත් ලිපි ලේඛන ආදී විශිෂ්ට ගණයට පත් වෙනවා. ඒ ගැන මගේ සතුට පළ කරන්නට වෙනවා. දැන් තිබෙන්නේ අපි 10 වෙනි කණ්ඩායමේ සහතික ලාභීන්ට ඔවුන්ගේ නම් ප්‍රකාශ නිවේදනය කරනකොට කරුණාකර ඇවිත් පිළිගන්න. මගේ අතින් දිනවට වඩා මම කල්පනා කරනවා අපේ අමුතිවරු දෙදෙනා ආරාධිත දේශකයා අමනාප නොවී මෙතෙන්ට පැමිණ මට වඩා වටිනා ඒ කියලා හිතනවා. ඔවුන් නැතිනම් මේ සාහිත්‍ය පත්‍ර ලබා ගන්න. දායරත් මහත්තයා කියනවා අපි විශිෂ්ට ගණේ සභාපතිවරයෙක් එතුමාටත් මම ආරාධනා කරනවා කරුණාකරලා සාහිත්‍ය පත්‍ර දෙන්න. අපේ දිනාරි විජේරත්න මහත්මිය නාංගම් කරුණාකර නිවේදනය ඒ පාඨමාලාවේ ශිෂ්‍යෙක් තමයි මේ කාර්යකාරී දැන් මේ ප්‍රධාන පෙළේ රූපවාහිනී ඒකක වැඩ කරනවා. නිසා මම බලාගෙන ඉන්නම් අපේ ආගන්තුක මහත්මයා අභිමත පරිදි මේ ඉටුගේ යුතුයි මම නිවේදනය කරන්න කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියානාර විජේවණ්ඩාර මහතාට පාඨමාලා සමායෝජක අප සූදානම් මෙතෙන් සිට ඩිප්ලෝමා ධාරීන්ගේ නාම ලේඛන ඉදිරිපත් කරන්නට පට්ටියවත්තගේ උමාෂා මුතුමිනි නාරිගම ගමගේ හිරුනි දේදුණු විජේරත්න ඉලංකෝන්ගේ ගිත්මි හර්ෂමාලි පොන්නිම් බදුගේ පූජ්‍යා සංවේදිනී පෙර තක්ෂා දෙව්මිනී හිලාන ගමගේ රස්නායක සමන්දා මරක්කල ඉෂාරා මදුෂාරි
වැල්පිටිය බඩල්ගේ පංචලී භාග්‍යා. දේවගේ නොහොත් කස්ත්‍රි ආරච්චිගේ දොන් ප්‍රියශාන් මදු හපුතන්ත්‍රගේ දොන් කවිඳු හෂාන්. යශෝධා චන්දලී රාමනායක. කරුණාරත්න අතපත්තු මුදියන්සේලාගේ තාරකා සංජීවනී චතුරංගනී කරුණාරත්න. රත්නවීර පටවැඳිගේ අනුරාධ මදුශංක රත්නවීර. කලනි අනුරාධ දොන් අරුණි දිශාන්ති කුරුප්පු නානායක්කාර. තෙල්හවඩි දුරයලාගේ තක්ෂිලා මදුශාලි. समर विक्रम कटुवන ආරච්චිගේ චරිතා ලක්මිනී समर विक्रम. කුරුකුල ආරච්චිගේ ආචිත දිලක්ෂණ නානායක්කාර. තල්ගහ හේනගේ මල්මි දිනෝජිකා ප්‍රනාන්දු. දිසානායක මුදියන්සේලාගේ මහේසිකා සිල්වන්ති. හෙට්ටි ආරච්චිගේ හර්ෂි ශෙහානි නිසංසලා. ගමගේ දෝන ටානියා ප්‍රියදර්ශ පනික් මුදියන්සේලාගේ වරුණි සමුද්‍රිකා ප්‍රබෝධිනී අබේරත්න. දෝන හිරුණි සසිකලා කුරුප්පු ආරච්චි එයාද දවසේ සහභාගී වන්නේ නැහැ. ඇයට පේ බණ්ඩාරලාගේ ලක්ෂිකා මధుවන්ති. විතාරමලාගේ නිරෝෂන් අසන්ත. වෙල්පුටුවේ ගෙදර ප්‍රසාද් ධනුෂ්ක ගුණසේකර.
මාධ්‍ය අධ්‍යයනය සහ පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 10 වන කණ්ඩායමේ ප්‍රථම, දෙවන සහ තුන්වන ස්ථාන සඳහා යදාන සහතිකපත් ඩිප්ලෝමා පාඨමාලාවේ 10 වන කණ්ඩායමේ ප්‍රථම ස්ථානය හෙට්ටි ආරච්චිගේ හර්ෂි ෂෙහානි නිසංස. ගෞරවමාන්‍යවරුන් දෙපළ ඇතුළු ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත ටිකක් සැහැල්ලුවෙන් වැඩ කටයුතු කිරීමට ඉගෙන ගන්නත් තියෙන නිසා මම විශේෂයෙන්ම සහතික පත්‍ර ප්‍රදානය ඉතාමත් සතුටුදායක විදිහනවා. අද අවත්තු දේශන කුඩා විදිහට ඒ දේශන තුනෙන් කරට වෙන්න පුළුවන්. නිසා මම නිරෝෂණ සමවිත මහත්මයාගෙන් තමයි එකාතකින් බලනකොට මම අද ගිලාවේ නෑ, ගේන්නේ නෑ පන්ති වලට. මොකද ඒක මට කරදරයක්. ඊළඟ පහේ පාට කතා කරනවා. දැන් මගේ තත්ත්වයේ ඒකනම් මෙතන ඉන්න බෞද්ධයෙකුගේ තත්ත්වය කොහොම වෙනව ඇත්ද කියලා හිතාගන්න පුළුවන්. දෙවනි කාරණේ තමයි ඒ YouTube ඔස්ට්‍රේලියාවේ දැන් තහනම් කරන්න යනවා අවුරුදු 14 ආසියා. ඒව ගැන කතා කරන්න වෙලාව නෙමෙයි. ඉවරයි. ඔබ සියලු දෙනාටම මම පාඨමාලාවේ සමායෝජක ස්තුතිවන්ත වෙනවා. සුභාසිංසනය කරනවා. නැවත දවසක අපි හමු වෙමු කියලා ප්‍රාර්ථනා කරනවා.